ඔයාලා ඉස්සෙල්ලාම හොඳ වම්බුටු ගෙඩි ටික තුනක් ඔයාලා උයන තරමට තෝරගන්න ඕනේ. පණුව ගහපු නැති මං ගෙනාපු ඒ වගේ නම් ගෙඩි දෙක තුනක්ම තිබුණා පණුව ගහපු ඒවා. ඊට පස්සේ ඒක ලොකුවට කපා ගන්න ඕනේ පොඩියට නෙමෙයි. වම්බුටු ගෙඩියක් දෙකට පළල වගේ දෙකට කපලා වගේ කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ වගේ මැදින් පළලා ආයි හරස් අතර බලා ගන්න. ගොඩාක් පොඩියට නැතුව ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳට හොදගෙන ඔයාලා උයා ගන්න ඇතිලියට දාගන්න. ඊට පස්සේ ඒකට තක්කාලි, සුදු ලුණු, අම්මිරිස්, රාම්පි කරපිංච ඒ ටික ඔක්කොම මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා පිඟානකින් තියාගන්න. මේ තියෙන මං කපාගත්ත දේවල් තක්කාලි, ලුණු, රම්ප, අමුමිරිස්, සුදු ලුණු, කරපිංචා. ඊට පස්සේ මේ ටික ඔක්කොම ඔයාලා වම්බුටු දාගත්ත ඇතිලියටම දාගන්න. ඊට පස්සේ ඒකට කුඩු බඩු ටික දාගන්න ඕනේ. ඉස්සෙල්ලම කහ මේ හැන්දෙන් භාගයක් වගේ දාගත්තා නම් ඇති. ඊට පස්සේ 3-5 හැන්දෙන් එකයි. ඊට පස්සේ මස් කරි ඔයාලා ගොඩක් සැර කනවා නම් මස් කරි හැන්දි 3ක් විතර දාගන්න. මම 2යි දාගත්තේ. ඊළඟට කුරුඳු, ගම්මිරිස්, ලුණු කුඩු ඔයාලා රස අනුව දාගන්න. කරාබුනේට 2යි. එනසාල් 1යි. ඊට පස්සේ ඔයාලා මේකටම පොල් තෙල් දාගන්න. මේක තැම්බෙන්න යන ගානට පොල් තෙල් දාගන්න. දාගෙන මේක හොඳට පොඩි කරන්න ඕනේ. පොල් තෙල් ඔක්කොගෙම ගෑවෙන්න. පස්සේ මේක අඩු ගින්දරේ හොඳට තැම්බෙන්න දෙන්න. තෙලෙන්න.
සැරින් සැරේ චුට්ටක් කරලා බලන්න මේ විනාඩි 4කට විතර පස්සේ. මොකද පල්ලල්ල නිසා තමයි චුට්ටක් හැඳි ගන්න ඕනේ මේක. මේ විනාඩි 7කට විතර පස්සේ දැන් මේ ඇට තැම්බුණා. මේකට පොල් කිරි චූට්ටක් මේකේ ගෑවෙන නොගෑවෙන ගාට පොල් කිරි චූට්ටක් දාගත්තා නම් ඇති. උක්කු පොල් කිරි දාලා හොඳට කවලම් කරලා තව විනාඩියකින් විතර මේක බාන්න. මේ තියෙන්නේ බාගත්ත වම්බුඩු කරියක. මේක හරිම රසයි. මේක මස් වගේ. ඔයගොල්ලොත් හදලා බලන්න. වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.